හරි. දැන් අපි කරනවා මේ පරිමිති පාඩමේ එන අභ්‍යාස පොතේ එන පුනරීක්ෂණ අභ්‍යාසවල ප්‍රශ්න කිහිපයක් කරන ප්‍රශ්න කිහිපයක් ඇසුරෙන් මම ඕගොල්ලන්ට පාඩමේ ගණන් නිරාකරණය කරන ආකාරය පිළිබඳව පොඩි පොඩි කියන්නේ දැනුම අරන් දෙන්න කියන ප්‍රශ්නය නිරාකරණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව පාඩම් ටිකේ ප්‍රශ්න ටික කරනකොට හරියට. හරිද? ඔන්න එතකොට අපි ඉස්සෙල්ලම ගමු. අපි ඉස්සෙල්ලම පුනරීක්ෂණ අභ්‍යාසය ඇත්තටම කළා නෑ. අපි ඇත්තටම පොඩි කාලේ දන්න දේවල්. ඒව කරන එකේ කිසිම තීරුමක් නෑ. වෙලාව නාස්ති වීමක්. හරිද? ගමු 1 අභ්‍යාසයේ 6 වෙනි ගාන. 1 අභ්‍යාසයේ 6 වෙනි ගාන. මොකද මේ ප්‍රශ්නේ කියන්නේ? චාප දිග හොය. පට්ට ලේසි. මම මේක චාප දිගින් නවත්තන්නේ නෑ මචං. මම මේක නවත්තන්නේ චාප දිගෙන් නෙවෙයි. මම මේක නවත්තන්නේ පරිමිතිය. මේකේ පරිමිතිය හොය. හරි. පරිමිතිය හොයනද අපි දැන් මොකද ඉස්සෙල්ම කරන්නේ? චාප දිග හොයන්න. කියා ගන්න. මේකේ චාප දිග අපි හොයාගන්න. චාප දිග සමානයි. මොකද අපි සාන සූත්‍රයේ 2πr වැඩි කිරීම θ බෙදීම අංශක 360. හරි. චාප දිග හෙව්වා ආදේශ කරා 2 වැඩි කිරීම 22 බෙදීම 7 අර කීයද 10.5යි වැඩි කිරීම මේ θ කියන්නේ මොකද්ද? දැන් අපි ගන්න d කියලා ගන්නෙ මොකද්ද? අපි d කියලා ගන්න දැන් මේක හොයන්න ඕන නම් අපි ගන්නෙ මේකද? මේ අංශකයේද? මේ අංශකයේද? හිතන්න. මිස්සෙල්ල කිව්වා මේක හොයනවා නම් මේක ඕනේ. අකෝ ලොක් කර කර හිතන්න. මේක හොයනවා නම් මේක. කියන්නේ අපි දන්නවා චාපයේ දිග හොයනවා නම් චාපේ මේ වක්‍ර කොටසෙන් ඇතුලේ කොහොමද? කියන්නේ මෙන්න මේ දිග. හරිද? ওই දිග. ওই දිග. එතකොට මේකේ දිග නම් මේ අංශක ගාන අපි හොයාගන්නවා. ලක්ෂයකට අංශක වගේ කීයද? අංශක 360යි. මේ දිගයගේ කීයද? කොහොමද ගන්නෙ? 360න් 60ක් අඩු කරනවා. එතකොට අංශක 300යි 360යි. ඔන්න අපි දැන් සුළු කරනවා. හරිද? මහා සුළු කිරිල්ලක් නැහැ. හරිද? 2 වැඩි කිරීම 22 බෙදීම 7 10.5යිනේ. මම මෙතන සුළු කරන්න ගන්නවා. 3.5 ඒවා 2යි 4ට. 3.5 ඒවා 3යි 10.5ට. මේ බිඳුවට මේ බිඳුව ගැපෙනවා. 6 ඒවා 5යි 6 ඒවා 6යි. 44 බෙදීම 2 වැඩි කිරීම 3 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 බෙදීම 2 වැඩි කිරීම 6 මේ දෙකට මේ දෙක කපුවා මේකට දෙකේව 3යි දෙකේව 11යි 3ට 3ඒව 1යි එතෙන්ට එනවා 55යි සෙන්ටිමීටර් නේ මට එනවා 55ක් වගේ සෙන්ටිමීටර් බලන්න මේ දෙක කපුවා 55 සෙන්ටිමීටර් හරිද මොකද්ද මේ එන්නේ චාප දිග කොහොම පරිමිතියක් පරිමිතිය මේ දිග 55 සෙන්ටිමීටර් නම් මේ දිග වල දිගත් කීයද 2යි r. ඒ කියන්නේ 10.5 වැඩි කිරීම 2 ධන 55යි සෙන්ටිමීටර. 10.5 දැක්කේ 21යි සෙන්ටිමීටර. ධන 55යි සෙන්ටිමීටර 76යි සෙන්ටිමීටර මේ කොටසේ මොකද්ද මේ කොටසේ පරිමිතිය මේක මම තව වවාගෙන කන්නද වවාගෙන කෑවොත් මෙන්න මෙහෙම සීන් එකක් එනවා හරි වවාගෙන කෑවොත් මං කියන්නම් මෙන්න මේකේ
ඔය කපා ඉවත් කරන ලද කොටසේ පරිමිතිය හොයන්න කියලා. කොහොමද හොයන්නේ? පට්ට ලීසි. දැන් ඕක ගොන් වැඩක් ඔයගොල්ලෝ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. හරි මෙන්න මේ වගේ. ඔයාට ආයි මෙන්න මේ කපාගත් කොටසේ තාප දිග හොයන්න පුළුවන්. වැරදි නෑ හරි. වැරදි නෑ හරි. මම වැරදි කියන්නේ. ඕක මම හැබැයි වවක් කෑමක් වගේ එකක් වෙනවා. දැන් ඔයා දන්නවා මේක ඡාප කොටසේ දිග 55 සෙන්ටිමීටර්. ඒ කියන්නේ ඔයා මේ කොටස ගත්තේ මෙන්න මේ අගේ හිටලානේ. මේ සෙට් එකත් එක්කනේ. මේ සෙට් එක අහිං කරොත් මේ එන්නේ මොකද්ද? මුළු වෘතයේ පරිමිතියනේ. මුළු වෘතයේ පරිමිතිය. එතකොට අපි මේ සෙට් එක අයින් කරනවා. මේ සෙට් එක වැහුවා. එතකොට එනවා 33 සෙන්ටිමීටර් නේ. මේ දෙකට මේ දෙක කැපුවා. සෝරි 66 සෙන්ටිමීටර්. පටාස් ගන්න එක මොකද්ද? වෘතයේ පරිමිතිය 66යි සෙන්ටිමීටර්. අරකින් එතකොට මේ එතකොට මේ 66න් මේ 55ක් අඩු කරාම එනවා අපිට මේ කපාගත් කොටසේ ඡාප දිග. කීයද? 11යි සෙන්ටිමීටර්. එතකොට 11යි සෙන්ටිමීටර් වල අපි එකතු කරනවා ආයි 10.5 දෙකක් 21යි කීයද? එතකොට අවසානයේ 32යි සෙන්ටිමීටර් වෙනවා නේද? 32යි සෙන්ටිමීටර්. අන්න ඒකෙන් අපිට පුළුවන් කපාගත්ත කොටසේ පරිමිතිය හොයන්න. ඕක නැත්තම් අපිට පුළුවන් සාමාන්‍ය ළමෙක් විදිහට අපි පුළුවන් මේක ඡාප දිග නැවත හොයලා මේ ඡාප දෙකට ආය අර හැන් දෙක එකතු කරලා එහෙම ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. අරක තමයි කේස් එක. හරිද? ඒක තමයි කේස් එක. මේක වෙන්නේ අවසානයේ මෙතෙන්ද 60 දෙනෙක් 60ක් යෙදුනත් මේක එක වෙන එක නෙමෙයි. 60ක් යෙදුනත් 360 ඒවා 6යි. එක බෙදීම 6යි. ඒ කියන්නේ 50 සාමාන්‍ය ගානක්. ඕක තේරෙන්න ඕන. හරිද? ඕක තමයි පළවෙනි පූර්ණික්ෂ අභ්‍යාසයේ 6 වෙනි ගාන. තව ගණන් කීපයක් තියෙනවා. ඒ ටිකත් කළා බලමු ඔයගොල්ලන්ට තව ඉස්සරහට තේරෙන්න ගන්න. හරිද? මාරවල AC මේ ගණන් සෙට්. හරි. ඊළඟ ගාන තමයි මම කියන්නේ 1.3 අභ්‍යාසයේ පටන් ගමු. 5 වෙනි ගාන. 5 වෙනි ගාන. මොකද 5 වෙනි ගානේ කියන්නේ? කේන්ද්‍රය Aද අරය ADද හා කේන්ද්‍රය Aද අරය AR රූප කේන්ද්‍ර ඛණ්ඩ දෙකක් රූපයේ දැක්වේ. AP QR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියේ අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? AP QR ගේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? හරි. එතකොට අපි ඉස්සෙල්ලම හොයාගමු AP QR පරිමිතිය. හරිද? මම රූපය ඇඳ ගන්නම්. ඔයගොල්ලෝ ගාන හදාගෙන අපි හොයාගන්න ඕන AP QR නේ පරිමිතිය. එළියම සූත්‍රය ආදේශ කරා 2.5R තීට බෙදීම 360 ධන 2R. හරි. එළියම මම ගන්නම් මේ පරිමිතිය හොයලා. 2 වැඩි කිරීම 22 බෙදීම 7 අංශකය 45යි 360යි ධන 2 වැඩි කිරීම 7. මෙතනට 7ක් එනවා. මේ 4 මේ 7 කැපුවා. මේකට මේ 1යි 8යි. හරිද? එතකොට දෙකෙන් ඒවා 1යි දෙකෙන් ඒවා 4යි. එතකොට 11 බෙදීම 2ක් එනවා. 2යි මෙතනට අපි 14ක් සෙන්ටිමීටර හරිද? 11 බෙදීම 2 කියලා කියන්නේ 5.5යි ධන 14යි කියන එකනේ. කියන්නේ 19.5 සෙන්ටිමීටර. හරිද? අපි දාගත්තා AP QR පරිමිතිය.
හරිද? APQR පරිමිතිය හොයාගත්තා කොහොමද? කියන්නේ 25R වැඩි කිරීම t ට බෙදීම 360 ධන 2R. එතකොට දෙකවරක් වැඩි කිරීම 22 බෙදීම 7 45 බෙදීම. වැඩි කිරීම 7 දෙක වැඩි කිරීම 7. සුළු කරගත්තා එක බෙදීම 8යි මෙතෙන්ට උත්තරේ 2යි 11 බෙදීම 2ක් ආවා. කියන්නේ 5.5යි ඊට 14 කරන 19.5 සෙන්ටිමීටර්. ඊට පස්සේ කියන්නේ අපි හොයාගන්න ඕන දැන් අපි මේකේ ලොකු එකේ පරිමිතිය හොයාගත්ත. මෙන්න මේ පොඩි කොටසේ පරිමිතිය හොයාගන්න. එතකොට මේකේ ඡාප දිගක් දැනගන්න ඕන මේ ඡාප දිගක් දැනගන්න ඕන. එතකොට මේ ඡාප දිග අපි හොයාගත්තනේ 25R වැඩි කිරීම 360 දෙවි මේක මෙන්න මේ කොටස. කියන්නේ මේ කොටස තමයි ඡාප දිග. කියන්නේ මේ කොටසේ දිග 5.5 සෙන්ටිමීටර්. හවුලක් නැහැ. හරිද? මෙන්න මේ කොටසේ දිග බලන්න අපි මෙන්න මේකේ ඡාප දිගට සූත්‍රයක් දානවා. එතකොට මෙන්න මේ ඡාප දිග හොයාගන්න සූත්‍රය තමයි මොකද්ද? ඡාප දිග 25R ගන්න 25R කිරීම t ට බෙදීම 360 දෙක වැඩි කිරීම 22 බෙදීම 7 අරය වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිගනේ මේ ඡාප දිගනේ මේ ඡාප දිග අදාළ දිග වෙන්නේ මොකද 3.5 හරිද 3.5 වැඩි කිරීම 45 බෙදීම 360 කියන්නේ 3.5 දෙකක් 7 මේ දෙකට මේ දෙක කැපුවා 22 බෙදීම 8ක් 11 බෙදීම 4 නේ 11 බෙදීම 4 එතකොට 11 බෙදීම 4යි කියලා කියන්නේ මම හිතන හැටියට 2.75ක් බලමු 2.75ක් වගේ හැටියටම හරි. ඒ කියන්නේ 2.75යි සෙන්ටිමීටර්. එතකොට මේ කොටසේ පරිමිතිය වෙන්නේ 3.5 5.5යි 2.75යි. ඒ කියන්නේ 3.5 7යි සෙන්ටිමීටර් ධන 5.5යි සෙන්ටිමීටර් ධන 2.75යි සෙන්ටිමීටර්. මේ දෙක එකතු කරාම කීයද 12.5 සෙන්ටිමීටර් වැඩි එකතු කිරීම 2.25 7යි 5යි කියලා කියන්නේ 15යි දශම 2.14 එතනට 15.25යි සෙන්ටිමීටර්. ඒතකොට අපිට ඉස්සෙල්ලගේ උත්තරේ ආවේ 19.5ක් නෙවෙයි 19.5ක් ආවා. එතකොට පරිමිතිය කොපමණ ප්‍රමාණයක වැඩිද ගත්තොත් අපිට පුළුවන් 19.5න් අඩු කරනවා 15.25ක්. කියන්නේ 2.5යි. එතනට ගියාම 4.25යි සෙන්ටිමීටර් ප්‍රමාණයක් අන්න අර අඳුරු කරලා කොටස පරිමිතියට වඩා වැඩි කියන එක තමයි උත්තරයට ගන්න පුළුවන්. හරිම ලේසි ගාන අපි ඉස්සෙල්ලම හොයාගත්තා ලොකු එකේ පරිමිතිය එක සූත්‍රයෙන් හොයාගත්තා මොකද්ද? 25R වැඩි කිරීම t ට බෙදීම 2.2R වලින් කිරීම 19.5 සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ මේකේ ඡාප දිග හොයාගත්තා. සූත්‍රය අද ගන්න 25R වැඩි කිරීම t ට බෙදීම 160 කියන එකේ කියලා 2.75යි. එතකොට මේ කොටසේම අපි පරිමිතිය හොයාගන්නවා. එතකොට පරිමිතිය වෙන්නේ 3.5 7යි මෙතන 2.75යි 5.5යි එකතු කරාම 2.5ක එක හදාරි 7 එකතු කිරීම 5.5 12.5 එක්ක 2.5 කරාම 15.2යි 15.2යි අඩු කරාම 19.5න් 14.25ක පරිමිතිය වැඩිවීමක් තියෙනවා. මෙන්න මේ අඳුරන කොටසේ පරිමිතියට වඩා මේ විශාල කොටසේ පරිමිතියේ. හරිද? ඔන්න ඕක තමයි ඔය ගාන. ඊට පස්සේ යනවාම මේකම මිශ්‍ර අභ්‍යාසයේ මොකද්ද? මිශ්‍ර අභ්‍යාසයේ අවසාන ගාන. ඒකත් හදමු. ඒකත් හදුවම පස්සේ ඔයගොල්ලන්ට ගණන්. ඇත්තට මේ පාඩමේ ගණන් ලේසි වෙන්නේ. ජනේලයක් සවිකිරීම සඳහා. හරිද? ජනේලයක් සවිකිරීම සඳහා සකසන ලද කම්බි රාමුවක. එහෙම නැත්නම් ග්‍රිල් එකේ කොටසක් රූපේ පරිදි
දක්වා ඇති සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සංයුක්ත කර සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සංයුක්ත කර කියනකොට උතන අංශක 360ක් sorry අංශක 60ක එක කේන්ද්‍රික ඛණ්ඩයක් අනිත් පැත්තේ උතන අංශක 160ක් sorry අංශක 60ක් වෙන්න ඕන. පරිදි කේන්ද්‍රික සංයුක්ත කර සාදා ඇති ආකාරයයි මෙහි දක්වා ඇති දත්ත අණුව එය සකස් කිරීම සඳහා 128ක් සෙන්ටිමීටර් දිග යුතු කම්බික බැල්ලක් අවශ්‍ය වන බව ඒ සදන්නා ප්‍රකාශ කරයි. ප්‍රකාශයේ සත්‍ය බව දක්වන්න. මොකද මේ කියන්නේ මහ දෙයක් නෑ. ඒ කියන්නේ මෙන්න මේක පට්ට ලේසි ගන්න. මේකත් මේ අහන්නේ කම්බි වල දිග නේද? ඔය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල දිග. කේන්ද්‍රික ඛණ්ඩවල දිග. يعني කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය වල. ඒවල එකතුව 180ක් කියලා කියන්නේ. ඇයි බං මෙහෙමනේ. මෙන්න මෙහෙම කතා. මෙන්න මේ වගේ දෙකක්. පැහැදිලි වෙන්නේ. මේ පට්ටම ලේසි තේරෙන්න ගන්න. අතොත් ලේසි. මෙන්න මේ වගේ කොටස් දෙක එකතු කරලා හද. ඕකේ දැන් ඕන පරිවිදිය කියන ඕන මේක වටේ කම්බිය ගවුවා. මෙහෙම 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 කම්බිය ගවුවා. ඔය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක එකතු. කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ මොකද්ද මේ වටේම ඔතලනේ. ඒ කියන්නේ මොකද මේ පරිමිතිය. පරිමිතිය. වල එකතුවනේ මේ කියන්නේ. එතකොට මේක අපිට වෙන වෙනම හොයන්න ඕන කාරණයක් වෙන්නේ නැති වෙන හේතුව ප්‍රශ්නයේම සඳහන් කරලා තියෙනවා. සමාන කේන්ද්‍ර දෙකක්. නේද? සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. කුත් කියලා තියෙනවා. හරිද? ඉතින් සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියලා කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියනකොට සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියනකොට අංශකයගියත් සමානයි අරයගියත් සමානයි. මේ අරයමයි මේ අරය. මේ අරයමයි මේ අරය. ප්‍රශ්නයක් තියෙද? ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපි එකක පරිමිතිය හොයාගන්නවා 2πr වැඩි කිරීම t ට බෙදීම. ඒක 360 වැඩි කිරීම 2r දෙකේම ඉඳන් අපි මේක දෙකෙන් ගුණ කරනවා. හරිද? සූත්‍රය හදාගෙන යනවා 2 වරහන් 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම 21 සෙන්ටිමීටර් අංශක 60 බෙදීම 360 ධන 2 වැඩි කිරීම 21 2 වරහන් 21ට 7 ඒවා 3යි 7 4 7 ඒවා 1යි මේ බිඳුවට මේ බිඳුව දැම්මුවා 6ට 36 ඒවා 36ට 6 ඒවා 6යි 6ට 6 ඒවා 1යි 6ට 3 ඒවා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි 2ට 2 ඒවා 2ට 2 කැපුවා. එතකොට එනවා මෙතෙන්ට 22යි සෙන්ටිමීටර් එකකුයි 42යි සෙන්ටිමීටර් එකතු කරාම 4යි 64යි සෙන්ටිමීටර් වැඩි කිරීම දෙකක් 128යි සෙන්ටිමීටර්. කොහොමද උත්තරය ගත්ත හැටි? තේරුම් ගන්න ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සමාන කේන්ද්‍රික ඛණ්ඩ කියනකොට කෝණය සමාන වෙනවා. ඒකයි දිගවල සමාන වෙනවා. එතකොට මොකද වෙන්නේ? චාප දිගත් සමාන වෙනවා. හරි. එතකොට මේ වටේම වර මේ අහන්නේ මේ ගහන්න ඕන ප්‍රමාණයට ගහනවල මේ සෙට් එක. අපි දෝ දෙක පාඩ මේ රූපේ පරිමිතිය කියලා කිව්වොත් අපිට ගන්න මේ යනවා මචං. මේ කියන්නේ මේ කම්බි ගහනවා. කම්බි ගහනකොට මේකත් පරිමිතිය. ඒ කියන්නේ මේවත් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන වෙනම ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ පරිමිතිය වල එකතු. කෙලින්ම සූත්‍රය ආදේශ කරලා උත්තරේ හදලා පෙන්නනවා. ඔන්න ඔහොම තමයි මෙන්න මේ පරිමිතිය ගණන් ටික හදාගෙන යන්නේ. මම YouTube channel එකේ හැමදාම හවස් වෙද්දී මේ පාඩමේ අදාළ ප්‍රශ්නයක් දානවා. හවස් වෙද්දී ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නට අදාළ පිළිතුර ලබා දෙනවා. හරිද?
ඒ ටික තියෙනවා. ඒ අනුව ඔයගොල්ලන්ට මේ පාඩම ක්‍රමක්‍රමයෙන් දැනුම අරගෙන හදීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනින් පාඩම නිමා කරනවා. මේ පිළිබඳ හොඳ දැනුමක් ගන්න. ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ මේ පාඩම පිළිබඳ ඇති තියෙනවා. මම සියල්ල මගෙන් අහන්නේ. ඒ අතර මම ෆෝන් නම්බර් එක මට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් මේ පාඩමෙන් දැන් සමු ගන්නවා. ඊළඟ පාඩමෙන් නැවත හමු